හලෝ සියලු ශ්‍රී ලාංකික යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ ඉස්සෙල්ලම වීඩියෝ එකෙන් මේ කැනඩාවේ මොන්ට්‍රියල් වලට මේ අවුරුද්ද ඉස්සෙල්ලාම වැටිච්ච ස්නෝ පෙන්වන්න. මේ කියන්නේ හිම වැටිච්ච එක පෙන්වන්න. පේනවනේ මේ තාම ඉස්සෙල්ලාම වැටිච්ච හිම එක. ඉස්සෙල්ලාම වැටිච්ච හිම හරිම ලස්සනයි. පොඩ්ඩයි වැටිලා තියෙන්නේ. තාම මේ වැටෙන්න පටන් ගත්තා විතරයි. හරිම සුන්දරයි. අර ඉස්සරහින් තියෙන චෛත්‍යය මම තව ටිකක් වැකට පෙන්වන්නම් ගඟත් තියෙනවා. මේ තමයි තියෙන්නේ මේ පොඩි පල්ලියක්. ඉතින් හරිම ලස්සනයි මේකච්චාම. මේ මං ඉන්න ගෙවල් කිට්ටුව තියෙන පොඩි ක්‍රිස්තියානි පල්ලියක්. ගස්වල තියෙන්නේ. ඔන්න යාළුවනේ මේ තියෙන ගඟේ හිම වැටලා ගොඩාක් තාම ඉතින් ගොඩක් හිම වැටලා නැහැ පොඩ්ඩයි වැටලා තියෙන්නේ. නමුත් හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් සීතල ටික ටික පටන් ගන්නවා. ඒකේට සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉතින් සෙනග අඩුයි මේ. ගොඩක් වෙලාවට ඒකත් ඉතින් අපේ ලංකාව වගේ නෙවෙයි. අපි දවස් ගාන වැඩ කරන ඉඳලා නැතිකින් ඉතින් ටිකක් කරක් වෙලා ඇත්තටම ඉතින් ඒකට විවේක ගන්න ඕනේ. ඒනවනේ ලස්සනට හිම වැටලා තියෙන හැටි. මේ දැන් ගඟ සීතල කාලේ වෙනකොට මේක තනි කරම අයිස් වෙලා හිම වැහෙනවා. ඊට පස්සේ මේකට කට්ටිය හිම පදිනවා. මේ පේනව නේද? හිම සුද්ධ කරලා හිම ගොඩ ගහලා තියෙන්නේ. සමහර ඒ කියන්නේ ඊයරා වැටිච්ච. හරිම ලස්සනයි. ගස්වල නම් තාම එච්චර නෑ. පාරවල් බිල්ඩින් ඉතින් ටික ටික වැහිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හිම වැටිච්චාම නගර සභාවෙන් ඇවිල්ලා මහපාර ප්‍රධාන පාර සුද්ධ කරනවා. ගොඩක් කට්ටිය තමන්ගේ වාහන දාගන්න සීතල කාලේට හිම වැටෙන හින්දා වෙනම ටෙන්ට් ගෙනල්ලා ගහලා තියෙන්නේ. ඒවා තමයි තියෙන්නේ. පේනවනේ. දැන් ඉතින් මේ සීතල කාලේට කාර් වලට වැටිච්චාම ඉතින් කාර් සුද්ධ කරන්නත් ඕනේ. පේනවනේ උදේට වැඩට යන්න ගියාම තමන්ගේ වාහන සුද්ධ කරගන්න ඕනේ. හරිම සුන්දරයි. සුන්දර වගේම හරිම දුෂ්කරයි. මේ පේනවනේ ගස්වල එහෙම වැටලා තියෙන හැටි. හිම සෑහෙන හිම වැටලා තියෙන්නේ. එහා පැත්තේ තියෙන ගඟ ගස්වලට එහා පැත්තේ පේනවනේ ගස්වල. හරිම ලස්සනයි.
ගඟ ඔන්න යාළුවනේ. සීතලයි නමුත් ඉතින් ලස්සනයි. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන උදේ පාන්දරට වැටෙන්න ගියාම ඉතින් හිම වැටෙන දවස් වලට නැකිట్లా වාහන සුද්ධ කරන්න එනවා. ඒක තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්නේ. නමුත් ඒ ජීවිතයට හුරු වුණාම ඒ තරම් අමාරුවක් නෑ. හරිම සුන්දරයි. ඒ සීතලට ටිකක් කල් යනකොට එන ඕන කෙනෙක් ඉතින් ටිකක් කල් ගියාම මේක පුරුදු වෙනවා. අනිත් එක ඉතින් තමන් ඒකේ හරියට ඒවට හරියන ඇඳුම් පැළඳුම් අත්ඇසුම් ඒවා දාගත්තාම ඉතින් සීතලෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ඉතින්. මේ තියෙන ගඟ ගඟෙන් එහා පැත්ත වෙනවනේ අර ගඟෙන් එහා පැත්ත ගෙවල් වල එහා පැත්ත ගෙවල් වල මේ ගස් වල ටික ටික හිම එකතු වෙලා තියෙන්නේ. වාහනත් හිම වලින් වැටලා පේනවනේ. මේ වාහන ඉතින් කට්ටිය උදේ වැඩට යන්න කලින් සුද්ධ කරන්න වෙනවා. ගෙවල් දොරවල් ගස්වල